අනික මේ ඉම්පැක්ට් රූල් එක ගොඩක් වැදගත් වෙනවා ඔයාලා ජේඩ් ෆැන්ටසි ටීම් එකක් හදද්දි මාත් එක්ක. මැච් එක ගන්නේ නරේන්ද්‍ර මෝඩි ස්ටේඩියම් අහමදාබාද්. ලෝකේ තියෙන ලොකුම ස්ටේඩියම් එක. ආයුබෝවන් වණකම් සලාම් අලයිකුම් හෙලෝ එවරිවන් මම ශහාන් මලික්. ඉතින් IPL 2025 IPL talks ශහාන් මලික් එක එකතුලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අද මැච් එක ගැන කතා කරන්න යන්නේ ගුජරාට් ටයිටන්ස් vs පංජාබ් කිංස්. හරි. ඉතින් මේ මැච් එක ගොඩක් ඉන්ටරෙස්ටිං මැච් එකක්. මොකද මම හිතනවා ගුජරාට් ටයිටන්ස් කියන්නේ මේ පාර ටූර්නමන්ට් එකේ ඩාර්ක් හෝසස්ලා කියලා. හාර්දික් පාණ්ඩයත් එක්ක කැප්ටන්සි ප්‍රශ්න ඇවිල්ලා පාණ්ඩව මුම්බයි අරගෙන ආය ගුජරාට් අරගෙන ආය මුම්බයි වලට ගිහලා ගිය පාර මැනේජ්මන්ට් වල ලොකු ප්‍රශ්නයක් වුණා ටයිටන්ස් ලගේ. හැබැයි මේ පාර මම හිතනවා හොඳ බැලන්ස් ටීම් එකක් ඉන්නවා කියලා. ඒකට හේතුව තමයි මගේ ප්‍රියතම IPL ක්‍රීඩකයෙක් වන ජොස් බට්ලර් මේ පාර ක්‍රීඩා කරන්නේ ගුජරාට් ටයිටන්ස් වල. සුබ්මන් ගිල් ජොස් බට්ලර් ඕපන් ගහද්දි වෙනම ලෙවල් එක තියෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි සුබ්මන් ගිල් ඉන්නෙත් හොඳ ෆෝම් එකේ. දැන් කෝලිගෙන් කිං ටයිටල් එක දැන් ප්‍රින්ස් කියන ටයිටල් එක ඔන්න සුබ්මන් ගිල්ට ලැබිලා තියෙනවා. චැම්පියන්ස් ට්‍රෝෆි එකෙත් හොඳට පර්ෆෝම් කරා. ඉතින් ගුජරාට් ටයිටන්ස්ලාට හොඳ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මම පර්සනලි විශ්වාස කරනවා මේ ටූර්නමන්ට් එකේ. රයිට්. ඊට පස්සේ අපේ පංජාබ් ගත්තයි පස්සේ කැප්ටන් කරන ශ්‍රේයස් අයියර්. ශ්‍රේයස් අයියර් කියන්නේ ගිය පාර KKR නායකයා එහෙම නේද? ඔව් KKR නායකයා. ඉතින් KKR නායකයා ගිය පාර ටයිටල් එක KKR වලට ගෙනිහින් දුන්නා. මේ පාර පංජාබ්ල අරගෙන තියෙනවා ශ්‍රේයස් අයියර්ව. ඉතින් chance එකක් තියෙයිද ශ්‍රේයස් අයියර්ට පිට දෙවනි වතාවටත් නායකත්වයේ දරලා ට්‍රෝෆි එක අරන් දෙන්න. කලින් KKR මේ පාර පංජාබ් කමක් නැහැ. හැබැයි මේ KKR කියන්නේ ශාරුක් ඛාන්ගේ ටීම් එක, පංජාබ් කියන්නේ ප්‍රීති ජින්ටාගේ ටීම් එක. તો ශ්‍රේයස් අයියර් මේ බොලිවුඩ් ඩෝනර්ස්ලා ඉන්න ටීම්ස් වලට පමණ දෙන්නේ කියලා ප්‍රශ්නකුත් එනවා නේද? හරි. ඉතරදුර යන්න ඕනේ නැහැ අපි. මේ ඔව් අයියර් ගහනවා. අපි බලමු එතකොට එයා කොහොමද අද පර්ෆෝම් කරන්න කියලා නායකයා හැටියට පංජාබ් ෆස්ට් ගේම් එකේදී. තවත් දෙයක් චහල් කියන්නේ IPL වල highest wicket එක. ඉතින් මේ highest wicket එක ඔයාලගේ fantasy team එකේ ඉන්නවද? IPL වල දැන් එයා මෙච්චර කල් හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඔයාලා ටීම් එකක් හදනවා නම් දැන් මගේ මේ ජේ ටීම් එක ගැන මම කතා කරනවා මේ වීඩියෝස් හරහා කතා කරලා ඉතින් ඔයාලට මම හිතන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දෙනවා. මම ටිප්ස් දීලා මම අන්තිමේදී ටේබල් වල ඉන්නේ 40 50. මොකද මට වඩා ගොඩාක් හොඳට සෙල්ලම් කරන කට්ටිය ඉන්නවා. මමත් දැන් තමයි මේ ක්‍රිකට් දැනුම මෙච්චර තියෙන අය ලංකාවේ ඉන්නවා කියලා දැනගන්නේ. ජේඩ් ෆැන්ටසි එකට ඔයාලා ගිහිල්ලා ඔයාලා අසන රෙජිස්ටර් වෙන්න මාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් නොලෙජ් එක, ටෙක්නිකල් නොලෙජ් එක වැඩියෙන්ම තියෙන පිරිසත් එක්ක කියලා මම බය නැතුව කියනවා. ඔයාලට සෙල්ලම් කරන්න වෙන්නේ එතනට ගියොත්. ඔයාලගේ ටීම් එකක් හැදුවොත් මේ IPL වල ඉන්න highest wicket එකව ඔයාලා include කරනවද නැද්ද? මම එහෙම කියන්නේ හේතුව තමයි මේ Champions Trophy එකෙත් වැඩි අවස්ථා ලැබුණේ නැහැ චහල්ට. ඔයාලා ඒක තීරණය කරලා කියන්නේ ඔයාලගේ top 11 වල චහල් ඉන්නවද නැද්ද කියලා. චහල් සෙල්ලම් කරන්නේ පංජාබ් ටීම් එකට. කලින් රාජස්ථාන් වල හිටියේ. හැබැයි මෙගා ඔක්ෂන් එකෙන් පස්සේ ගොඩක් වෙනස්කම් වුණා. මැච් එක ගන්නේ නරේන්ද්‍ර මෝඩි ස්ටේඩියම් අහමදාබාද්. ලෝකේ තියෙන ලොකුම ස්ටේඩියම් එක. මම දන්නේ මේ අය මේ පොලිටිෂියන්ස් ලොකු දේවල් හදන්න උත්සාහ කරන්න කියලා. පොලිටිෂියන්ස් හදන්න උත්සාහ කරනවා කියන්නේ දැන් ලංකාවේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය හැදුවා ලොකුම ක්‍රීඩාංගණය. දැන් මැච් ගහන්නේ ඒක වෙනම දෙයක්. ඊට පස්සේ දැන් ඔන්න අරේ අදලා තියෙනවා ලෝකේ තියෙන ලොකුම ක්‍රීඩාංගණය අහමදාබාද් වල නරේන්ද්‍ර මෝඩි ස්ටේඩියම්. මේ ග්‍රවුන්ඩ් එකේ ගහපු හින්දා තමයි ඉන්දියාව 2023 වර්ල්ඩ් කප් එක ඕස්ට්‍රේලියාවට පෙරදුනේ. අර පාඩුවේ වංකඩිය දාගෙන ගැහුණා ලංකාවට 2011 දී ගැහුවේ රිදෙන්න. අපි පෙරදුනා නේද? තාමත් හිතේ දිලා තියෙන 2011 අපි පෙරදුනේ. මං හිතනවා ඉන්දියා වර්ල්ඩ් කප් ෆයිනල් එක වංකඩේ දාලා තිබ්බනම් පහසුවෙන්ම ජයග්‍රහණය කරනවා කියලා ඔයාලා මොකද හිතන්නේ? හරි. ඉතින් ඔක තමයි මට කියන්න තියෙන්නේ මේ මැච් එක ගැන. මේ මැච් එකේ මම ප්‍රෙඩික්ෂන් එකක් දුන්නොත් තවත් පොඩි දෙයක් කියන්න. මේ දවස්වල ඉතාමත් ප්‍රසිද්ධ කුරුල්ලා ග්ලෙන් ෆිලිප්ස් දියත් ඇහැ ගහගෙන ඉන්නවාලා. මොකද ෆැන්ටසි ටීම් එකක් හදනවා නම් මේ කැචර්ස් වලට හොඳ පොයින්ට්ස් ගන්නක් හම්බ වෙනවා. හොඳේ. ඉතින් ග්ලෙන් ෆිලිප්ස් ෆීල්ඩර් කෙනෙක් හැටියට කොහොම පර්ෆෝම් කරයිද කියලා ඉවරලා බැටිං එක කතා කරන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රහාරාත්මක පිළිකරුවෙක් ෆීල්ඩර් කෙනෙක් හැටියට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දෙනවා මැචස් වල. චැම්පියන්ස් ට්‍රෝෆි එකේ මම හිතන්නේ මේ ගන්න අමාරු කැචර්ස් කීපයක්ම ෆිලිප්ස් ගත්තා. So my prediction for today's match, I believe that Gujarat Titans are gonna win this game. Shubman ගේ නායකත්වයෙන් Titans වල හොඳ chance එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මොකද හිතන්නේ? පංජාබ් ටීම් එක කියන්නේ ලොකු පෙරලි කරන්න පුළුවන් කණ්ඩායමක්. මොකද ගිය පාර මතක ඇති ලොකු ලකුණු ගානක් ටේස් කරලා ජොනි බෑස්කෝ තාචි වෙහිලා පිස්පෙන් වගේ ලකුණු ගහලා මේ මැච් එක දිනෙව්වා. අනික ගිය පාර සීසන් එකේ
ගුජරාට් ටයිටන්ස් එක මැච් එකයි පංජාබ් කිංස් එක මැච් එකයි කණ්ඩායම් දෙකම එක තරගයේ බැගින් ජයග්‍රහණය කළා. මේක තමයි 8 වෙනි මැච් එක ගැන 8 වෙනි මේ 6 වෙනි මැච් එක ගැන මට කියන්න තියෙන දේවල් ටික. එහෙනම් let's move on to the next match. මේ වීඩියෝ එකේම හෙට තියෙන මැච් එක ගැන කතා කරන්නත් මම තීරණය කරා. The match is Rajasthan Royals versus Kolkata Knight Riders. ශාරුඛ් ඛාන්ගේ ටීම් එක සහ අපේ කුමාර් සංගකාර ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට් හැටියට කටයුතු කරන කණ්ඩායම. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කණ්ඩායම් දෙක ගැන? මොකද පළවෙනි මැචස් මෙයාලා සෙල්ලම් කරපු පරාද වෙලා ඉන්නේ. රාජස්ථාන පෙරදුනා, ලංකාවේ මහේෂ් තීක්ෂණ සෙල්ලම් කරා, රිදෙන්ඩ වැදුනා. හැබැයි විකට් දෙකක් ගත්තා. KKR ගැන කතා කරොත් මම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී කිව්වා මේ පාරත් KKR වලට හොඳ chance එකක් තියෙනවා කියලා. හැබැයි දැන් යන විදිහට පොඩ්ඩක් KKR out of touch කියලා මට තේරෙනවා. එක මැච් එකේ තමයි ගැහුවේ. හැබැයි මට තේරෙන දේ මං කිව්වේ රහානේ හොඳට perform කරා, නරේන් හොඳට perform කරා. හැබැයි මට පොඩ්ඩක් අඩුපාඩුවක් වෙනවා. මොකද 101ට විකට් එකයිද කොහෙද තිබ්බේ. ඊට පස්සේ 170 ගානට විකට් 8 ලොකු ක්ලැප්ස් එකක් මම දැක්කා. ඒක එතකොට යාළුවා බැටිං වල ඉෂුස් තියෙනවා. Andre Russell, you have to step up my boy. මගේ ෆැන්ටසි ටීම් එකේ මම Andre Russell ව කැප්ටන් හැටියට දැම්මා. මනුස්සයා perform කරේ නැහැ. පට්ට පාඩුයි. මම ටේබල් එකේ 40ද පොරේ. කතා කරලා වැඩක්. හරි. සුනිල් නරේන් හොඳ වෙලාවට හොඳට සෙල්ලම් කරා චුට්ටක්. මම හිතන්නේ මගේ ටීම් එකේ වයිස් කැප්ටන් හිටියේ නරේන්. එතකොට මේ එයා ගහපු ටිකේ මගේ ස්ටේට් ෆැන්ටසි පොයින්ට්ස් එකක් ඇද්දලා පොඩ්ඩක් එහෙම ෂේප් වුණා අන්තිමයා නොවි. ඉතින් මේ KKR ගැන ඔබ තමයි මට කියන්නේ. රාජස්ථාන් ගැන කතා කරොත් සංජු සැම්සන් හොඳට සෙල්ලම් කරා. 280 ගාන චේස් කරද්දී 240 ගාන දක්වා රාජස්ථාන් ආවා. ඒකම ලොකු දෙයක් මම හිතන විදිහට. මොකද මේ ලේසි නැහැ එච්චර ලොකු ටාගට් එකක් තියෙද්දී ඒ ලෙවල් එකට හරි ස්කෝර් කරන්න. මොකද මේ සයිකොලොජිකලි වැටෙනවා ගොඩක් ලොකු ස්කෝර් එකක් පන්නද්දී. 100 ගානකට ඕල් අවුට් වෙලා යන්න ලොකු ඉඩකඩක් තිබ්බා. හැබැයි මම හිතනවා රාජස්ථාන් හෙල්ඩ් their nerve. අපි දන්නවා 280 ගාන ගැහුවට පස්සේ මැච් එක පරදිනවා රාජස්ථාන. සන්රයිසර්ස් 280 ගාන ගැහුවා. it was the second highest score in the history of IPL. ඉතින් හැම ගහලා තියෙද්දි මැච් එක පරදිනවා කියලා අපිට තේරෙනවා. but still රාජස්ථාන් potential එකක් පෙන්වනවා. එයාට මේ තරඟාවලියේ playoffs යන්න පුළුවන් කියලා potential එකක් පෙන්වනවා. මම හිතන විදිහට මේ තරඟයේදී බනිදු හසරංග ක්‍රීඩා කරයිද? ක්‍රීඩා කරොත් කාවද රිප්ලේස් කරන්නේ? මහේශ්වද? එහා පැත්තෙන් ආචාර්ද? මොකද ආචාර්ට ලකුණු 76ක් වැදුනා මම හිතන්නේ ඕවර්ස් 4ට. IPL history එකේ බෝල කෙනෙක්ට වැදුන වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්න සමත් වෙනවා ජොෆ්රා ආචර්. මම දන්නේ ආචර්ට ඉංග්ලන්ඩ් ටීම් එකේ සෙල්ලම් කරද්දිත් වදිනවා, IPL වලත් වදිනවා. Archer will have to do something different. Otherwise the teams will do something different and let Archer go. එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා ඊළඟ IPL එකේදී සහ ඊළඟ ඉංග්ලන්ඩ් ටූර්නමන්ට් එකේදී. ඉතින් ඔයාලා හිතන විදිහට අද මොන වගේ වෙනස්කම් වේද මේ ටීම්ස් වල ඔයාලා කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම තමයි KKR ගත්තොත් ගාම්බීර් නැති පාඩුව දැනෙනවා කියලා මට තේරෙනවා. මොකද ගාම්බීර් ගිය පාර මෙන්ටෝ හැටියට හිටියේ. මේ පාර ගාම්බීර් නැහැ. අජින්ක්‍ය රහානේ මොන වගේ දෙයක් අද කරයිද? සුනිල් නරේන් මොන වගේ දෙයක් අද කරයිද? ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම තමයි ටීම්ස් දෙකම වෙඩි කාපූරෝ වගේ ඉන්නේ. මොකද පළවෙනි මැච් එක පෙරදුනා එයාලා. ඒ නිසා කවුරු දිනයිද කියලා ඔයාලා කමෙන්ට් කරලා කියන්න. මේ විදිහට මැචස් ගැනම කතා කරගෙන යද්දි පොඩ්ඩක් බෝරින් වෙන්න ඉඩ තියෙන නිසා මම පොඩි රූල් එකක් ගැන කතා කරා. ඉම්පැක්ට් රූල් එක. ගොඩක් අය බලනවා මොකද්ද මේ ඉම්පැක්ට් රූල් එක කියන්නේ. මම පොඩි පැහැදිලි කිරීමක් කරා. අනික මේ ඉම්පැක්ට් රූල් එක ගොඩක් වැදගත් වෙනවා ඔයාලා ජේට් ෆැන්ටසි ටීම් එකක් හදද්දි මාත් එක්ක. හරි. දැන් එන වැඩි කතාවක් නැතුව ඉම්පැක්ට් රූල් එකට බහිමු. ඉම්පැක්ට් රූල් එකේ හැටියට දැන් ඔයාලා හිතන්න ඔයාලා දැක්කා රෝහිත් ශර්මා බැට් කරන්න ආවා. නමුත් රෝහිත් ශර්මා ෆීල්ඩ් කරන්න ආවේ නැහැ. ෆස්ට් ඉනින්ග්ස් එක ඉවර වුණාට පස්සේ මැච් එකේ ප්‍රථම භාගය ඉවර වුණාට පස්සේ ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් දෙවනි භාගයේදී ආවද ඇතුළට දාන්නේ. ඒ කියන්නේ එක ප්ලේයර් කෙනෙක්ව රෙස්ට් කරලා වෙන ප්ලේයර් කෙනෙක්ව දාන්න. පොඩක් හිතන්න. ඔයාලා මුලින් පිතිකරණයේ යෙදෙනවා. හරි? මුලින් පිතිකරණයේ යෙදිලා ඔන්න පන්දු යවන්නේ නැති එහෙම නැත්නම් ෆීල්ඩ් එකේදී පොඩ්ඩක් මන්දගාමී ක්‍රීඩකයෙක් ඉන්නවා. එහෙම ක්‍රීඩකයෙක්ව අපිට පිතිකරණයට යවලා පන්දු යැවීමේදී එයාව රෙස්ට් කරලා තියන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් එතකොට ඒ ඔහුව රෙස්ට් කරනවා වෙනුවට වෙන පන්දු යවන්නේ අපිට කණ්ඩායමට දාන්න පුළුවන්. හරිනේ? මම උදාහරණයක් දෙන්නම්. අපි ගමු සන්රයිසර්ස් කණ්ඩායම. සන්රයිසර්ස් මුලින් බැට් කරනවා. ට්‍රෙවිස් හෙඩ් ගොඩාක් හොඳ පන්දු යවන්නේ නෙමෙයි. ඔව් අර මේ සිද්ධිය නිසා බෝල් වල චුට්ටක් ප්‍රසිද්ධ වුණා. but still ස්පෙෂලායිස් පන්දු යවන්නේ නෙමෙයි ට්‍රෙවිස් හෙඩ්. ඔන්න මුලින් බැට් කරද්දි ට්‍රෙවිස් හෙඩ් ටීම් එකට දානවා. ඊට පස්සේ බෝල් කරන්න අවස්ථාවට පස්සේ අපේ ෂාන් මාලින්ගට අවස්ථාවක් දෙනවා. අවසනාවකට යාට කලින් මැච් එකේදී අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් මම මේ උදාහරණයක් ඇටියට කිව්වා. පැහැදිලිනේ ඉම්පැක්ට් ප්ලේයර් රූල් එක.
ඉතින් ඔයාලගේ ටීම් එක හදද්දී මේ ඉම්පැක්ට් ප්ලේයර්ස්ලා කවුරු වෙන්න පුළුවන්ද කියන එක ගැනත් සැලකිල්ලෙන් ඉන්න. මොකද රෝහිත් ශර්මාව ඔයාලගේ ඉම්පැක්ට් ඔයාලගේ ෆැන්ටසි ටීම් එකේ කැප්ටන් හැටියට දාලා එයා ෆීල්ඩ් එකට ආවේ නැතිකොට කැච් එකක්වත් ගන්න නැහැ කියන්නේ පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. මගේ ප්‍රෙඩික්ෂන් එක මම හිතනවා මේ මැච් එක ජයග්‍රහණය කරන්නේ රාජස්ථාන් රොයල්ස් කියලා. ඒක පෞද්ගලිකව අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක් සෙල්ලම් කරනවා සහ ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට් මාසංගක්කාර මම ආසා ප්ලේයර් කෙනෙක් ජොස් පට්ල ඉස්සර හිටියා. හැබැයි මේ පාර සීසන් එකේ රාජස්ථාන් වෙනුවෙන් එයා සෙල්ලම් කරන්නේ නැහැ. So guys, what do you think? කමෙන්ට් කරලා කියන්න. ඔයාලගේ ෆැන්ටසි ටීම් එක හදලා ඔයාලා හිතන විදියට මේ කණ්ඩායම් දෙකෙන්ම හොඳම ප්ලේයර්ස්ලා 11 කවුද කියලා ඉවර වෙලා කමෙන්ට් කරලත් කියන්න. අනේ එහෙනම් thank you so much මාත් එක්ක එකතු වෙලා මේ වීඩියෝස් බලනකොට it really means a lot. It really means a lot. මේ ප්‍රෝග්‍රෑම් එක මට ඉදිරියට කරගෙන යන්න ඔයාලා මේ දෙන support එක I love you so much. Thank you so much. Like, share, comment. Bye.